ඔයාගෙන් මං ඇහුවොත් ඔයාගේ මොකක්ද හොබි එක කියලා ඔයා ඇත්ත උත්තරයක් දෙන්නේ නැත්තම් අපි පොඩි කාලේ ඉගෙන ගත්තා වගේ ඩාන්සින් සිංගින් මොනවා හරි කටට එන දෙයක්ද කියන්නේ ඔයා. Hello guys, welcome back to my YouTube channel. මම ජයිනි finally in the business room කෙනෙක් Germany ඉන්න. මම මේ channel එක especially dedicate කරලා තියෙන girls ලට all tone topics, self improvement, girly topics සහ even marketing සහ even job වලට apply කරන මේ හැම දෙයක්ම ගැන මම කතා කරනවා. ඉතින් ඔයාත් ඒ වගේ topics ගැන interested නම් මාව subscribe කරන්න අපි මේ ගමන එකට යමු. මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ hobby එකක් කියන්නේ කියලා. මම දකින විදිහට hobby එකක් කියන්නේ මොකක් හරි activity එකක් ඔයා කරනවා රිලැක්ස් වෙන්න ඔයාව සතුටු කරන්න සහ ඔයාට ඔයාව හොයාගන්න මේ එදිනදා ජීවිතයේ දේවල් තියෙන responsibilities අපි ලොකු වෙනකොට එතකොට ඒ වගේ මිදිලා පොඩි කාලයක් තමන් වෙනුවෙන් සහ තමන් සමග ගත කරන එක ඔයාට benefits ලැබෙන්නම ඕනේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් සල්ලි හම්බෙන්නවත් ඒකෙන් ඔයාට ලොකු දේවල් ලැබෙන්න ඕනේ නැහැ. ඒ කරන හොබි එකෙන්. ඒක සමහරවිට ඔයාට චිත්‍ර අඳිනවා වෙන්න පුළුවන්. ඔයා dance කරනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම උදව් වෙනවා ඔයාට ඔයාව එක්ස්ප්‍රෙස් කරන්න සහ ඔයාව රිලැක්ස් කරගන්න. ඉතින් මේක ලක්ෂණ එකක් නෙමෙයි at the end. මේක අනිවාර්යෙන් මං හිතන්නේ හැමෝටම තිබිය යුතු දෙයක් ස්පෙෂලි ගර්ල්ස්ලා විදියට. මොකද අපිව ගොඩක් කලර්ෆුල් කරගන්න අපේ ජීවිතේ සහ ඊවෙන් මේවා අනාගත ලොන්ග් ටර්ම් යද්දි මේවා ඇත්තටම අපිට ලයිෆ් එකටත් උදව් වෙන අපිව ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මේ හොබීස් කියනවා මාරම ඉම්පෝටන්ට්. කතා කරමු මොනවද මේකේ තියෙන බෙනිෆිට්ස් කියලා. පළවෙනි එක තමයි ඔයාට ඔයාව හොයාගන්න මේක ගොඩාක් උදව් වෙනවා. ඔයා කවුද? ඔයාගේ මේ තියෙන ටයිටල්ස් අමතරව ඔයා කොහොම කෙනෙක්ද? ඔයා මොනවාට දාස? ඔයා මොනවද කරන්න කැමති දේවල් කියන මේ හැම දෙයක්ම සහ ඔයාගේ ටැලන්ට්ස් මොනවද? ඔයාව ඇත්තටම සතුටු කරන්න මොනවද කියන හොයාගන්න පුළුවන්. සහ දෙවෙනි එක තමයි මෙන්ටල් හෙල්ත් එකට සහ ස්ට්‍රෙස් රිලීෆ් කරන්න මේක ගොඩාක් වටිනවා. මොකද අපි දන්නවා ගොඩාක් වෙලාවට අපි මේ ලෝකෙත් එක්ක අපි ගොඩාක් බිසි වෙන්න ඉඩ තියෙනවා. ජීවිතේ ප්‍රෙෂර් එකත් එක්ක හැමදේත් එක්කම ලොකු බ්‍රේක් එකක් විදිහට ඒක සහ ගෙට් අවේ එකක් විදිහට යොදා ගන්න. සතියට පැය භාගයක් වුණත් ඔයා ඒ වෙලාවට යනවා මොකක් හරි ඩාන්සින් හරි මොකක් හරි දෙයකට. එතකොට ඔයා ඒ වෙලාව හැමදේම අමතක කරනවා ෆෝන් එක පැත්තකට දානවා. ඔයා වෙනුවෙන් එන්ජොයි කරනවා ඒ ටයිම් එක. මේක මුළු වීක් එකටම ඔයාගේ මූඩ් එක ෆික්ස් කරන්න ගොඩාක් හෙල්ප් වෙනවා. වර්ක් එක අමතරව වර්ක් ලයිෆ් බැලන්ස් එකටත් මේක ගොඩාක් බලපානවා. මොනවාද ඔයා තමන්ගේ ජීවිතේ යන සල්ලි හොයනවා මේවා අමතරව ඔයාට ඇත්තටම ජීවිතේ කලර්ෆුල් කරන්න මේක ගොඩාක් උදව් වෙනවා. මේකෙන් ගොඩාක් සෝෂල් කනෙක්ෂන්ස් ඇති වෙනවා. ෆොර් එක්සැම්පල් මම දැන් සුම්බා යනවා. එතකොට ඒකත් එක්කම මට ගොඩාක් හම්බෙනවා පොසිටිව් ඒ වගේ අර කට්ටියව. ඉතින් එයාලත් එක්ක යාළුවෝ වෙන්න පුළුවන් සහ ස්පෙෂලි ඔයා ජර්මනි වගේ රටක ඉද්දී අනිවාර්යයෙන්ම මං හිතන්නේ හොබීස් තියෙන එක හොඳයි ඔයාට යාළුවෝ ඇති කරගන්න. ඔයා යනවා මොකක් හරි ඊවන් වර්ක් පාටි එකකට හරි මොකක් හරි තැනකට සහ එතකොට ඔයා get to know කරන්න. එතකොට ඔයාව කියන කෙනා ඔයාගේ ජොබ් එක ඔයාගේ এডুকেෂන් එක අමතරව ඔයා කවුද කියලා රිෆ්ලෙක්ට් කරන්න මේ හොබීස් ගොඩක් උදව් වෙන. සමහරවිට ඔයාට ඒ හොබීස් වලින් වෙන කටියත් එක්ක කනෙක්ට් වෙන්නත් පුළුවන්. අපේ ඔළුවේ පොඩි කාලේ ඉඳන් අපි දන්නවා responsibilities එතකොට සහ මේ රේස් එකේ දුවන්න තමයි අපි ගොඩාක් උරු වෙන්නේ නේ. එක්සෑම් ඊට පස්සේ A level O level මේ හැම දෙයක්මත් එක්කම ඊට පස්සේ අපි මේ ලොකු මැරතන් එකක් තමයි අපි අත්‍තරම දිව්වෙන්නේ. එතකොට අපිටම අමතක වෙනවා අපිව කවුද කියලා සහ අපිව සතුටු කරන්නේ මොනවද කියලා නේ. මේ හැමදේම ගත්තත් වැඩක් නැහැ. අන්තිමට අපි අපිව සතුටු වෙලා නැත්තම් නේ. ඉතින් ඒකින්ද මේ හොබීස් කියනවා මාරම ඉම්පෝටන්ට්. ෆෝන් එකේ සෝෂල් මීඩියා යූස් කරන එක හොබි එකක් නෙමෙයි. ඒකින්ද ඒකට අමතරව මොකද දැන් හිතන්න අපි වැඩ කරනවා නම් ස්ටඩි කරනවා නම් මොනවා හරි කරනවා අපි හැම වෙලේම ස්ක්‍රීන්ස් එක තමයි ජීවත් වෙන්නේ නේ. ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි iPad මොනවා හරිම ස්ක්‍රීන්ස් එක තමයි ඉන්නේ. ඒකින් අමතරව අපිට පුළුවන් මහන් ඉගෙන ගන්න මොනවාරි මේ පොඩි දේවල් මොකක් හරි හොබි එකක් තමන්ව සතුටු කරන දේවල් ඇඩ් කරගන්න මං හිතන්නේ ඒක ලොකු දෙයක්. අපිට පොඩි කාලේ ඉඳන් තිබෙන්න ඇති සමහරවිට හොබීස් කියන දේවල් ඒත් අපි දන්නේ නැතුව ඇති අපි ඒක කරේ හොබි එකක් විදියට නෙමෙයි වෙන්නේ නැති. ඇත්තටම හොබි එකට ફોකස් කරන්න ටයිම් නැති වෙන්නත් බැරි වෙන්න තියෙන්නේ. ඉතින් මටත් ඒක වුණා. ඔයා එහෙම වුණා නම් ඔයා තනි නැහැ. ඔයාට පොඩි කාලේ හොබි එකක් තිබ්බනම් මොනවාරි මුද්දර එකතු කරනවා හරි I'm so happy for you. නමුත් මට තිබ්බේ නැහැ. ඉතින් මම මේ ආවට පස්සේ තේරුම් ගත්තා මෙහි ඉන්න ගොඩාක් අයට හොබීස් තියෙනවා. ඒක සමහරලාට ෆිසිකල් හොබි එකක් වෙන්න පුළුවන් මොනවාරි ජොගින් මොනවාරි හයිකින් හරි මොනවාරි එකක් ඕ ඊවන් ක්‍රියේටිව් එකක් සහ මොනවාරිම තමන්ගේ මේ එදිනදා ජීවිතයේ යද්දී හැමදාම කනවා බොනවා වැඩට යනවා ඉගෙන ගන්න ඇරෙන්න මොකද්ද තියෙන තමන්ගේ අර සතුටු කරන දෙයක් විනෝදාංශයක් හොයාගන්න මම දැක්ක මෙහි ගොඩක් අය ફોකස් කරනවා. ඉතින් මමත් ගොඩක් එතකොට එක්ස්ප්ලෝර් කරා මොනවද තියෙන හොබීස් මොනවද මම කැමති දේවල් මොනවද මාව සතුටු කරන දේවල් වගේ මට කියන්න ඕනේ
ඔයාලට ඇහිලා ඇති සමහරට කියනවා you need to be good at it කියලා නේද? ඒකත් ප්‍රෙෂර් එකක් දෙන්න ඉඩ තියෙනවානේ. නමුත් මම විශ්වාස කරනවා එහෙම වෙන්න ඕනේ නෑ හොබි එකක්. ඔයා ඒක ඔයාට 100% පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ ඒකේ. මොකද ඒක ඔයා කම්පිටිෂන් ලෙවල්, ප්‍රොෆෙෂනල් ලෙවල් යනවා නම් of course you have to be, but මොනවා හරිම දෙයක් ඔයා ඒක හොබි එකක් වශයෙන් නම් කරන්නේ. ඒක ඔයා එන්ජොයි කරන එකට ෆෝකස් කරන්න නැතුව අර ෆුලි කම්පිටිෂන් ලෙවල් ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඔයාට ඒක එන්ජොයි කරන්න. ඒක තමයි ඔයාට ඒ මොකක් හරි කරනවා නම් ඒ දෙයින් ඔයාට බෙනිෆිට් එකක් ලැබෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මොනවා හරි ෆයිනෑන්ෂල් බෙනිෆිට් එකක් හරි මොකක් හරි බෙනිෆිට් එකක් නේ. ඒකත් මම 100% විශ්වාස කරන්නේ නැහැ. මොකද ඉන්ඩිරෙක්ට් බෙනිෆිට්ස් තියෙන්න පුළුවන්. for example ඔයා මොනවා හරි සුම්බා මොනවා හරි ඩාන්සින් යනවනම් ඔයාට ඒතර සෝෂල් ලයිෆ් එකකට ඒක බලපාන්න පුළුවන්. නමුත් ඔයා ඒක කරන්න ඕනේ 100% මේ වාසි බලාගෙනම නෙමෙයි. මොකද අපි මේ වැඩ කරන ජීවිතේ අපි හැමදේම මේ ලේබල්ස් පස්සේ මේ අපි පොසිෂන්ස් පස්සේ යනවා. එතකොට ඒවා නැතිව කොහොමද ඔයා ජීවිතේ එන්ජොයි කරන්න කියන එක බුරු වෙන්න මං හිතන්නේ අනිවාර්යයෙන්ම හොබි එකක් තියෙන්න ඕනේ. ඒ වාසි මොනවත් ගැන කන්සිඩර් කරන්න නැතුව එන්ජොයි කරන්න. ඒක තමයි you are too old for that කියන එක. ඔයාලා ඇහිලා ඇති මට මේක ඉගෙන ගන්න ඕනේ නමුත් මම ගොඩාක් too old කියන එක එහෙම නෑ. ඔයාට අවුරුදු සහ ඔයා too busy කියන එක at the end it's all about priorities. ඔයාට කොහොම හරි time හොයාගන්න පුළුවන් නම් විනාඩි 10ක් හරි සතියට ඔයාව සතුටු really happy කරන දෙයක් ඒකට මම හිතන්නේ ફોකස් කරන එක හොඳයි. අලුත් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඉගෙන ගන්න ඕන නම් සහ මොකක් හරි දෙයකට ඔයා too old නෑ. මම හිතන්නේ අවුරුදු 18ක් හරි ඔයාට අවුරුදු 48ක් හරි කමක් නෑ. මම හිතන්නේ හැම කෙනෙක්ටම ජීවිතේ තියෙන ඕනේ හොබීස් කියන දේ. මොකද අපිට සමාජයෙන් වෙනවා මේ අපිවම ලේබල් කරගන්නවා. ඔව් මම මෙයා අපි අපිව ලේබල් කරගෙන ඒකෙන් එළියට අපි ලෝකෙ දකින්න බලනවා අඩුයිනේ සමහරලාට. එතකොට මං හිතන්නේ අපිට ගොඩාක් දේවල් අපේ ජීවිතේ ඉන්ටරෙස්ටිං කරන්න තියෙන එක ලස්සනයි. හොබි එකක් නැත්තම් it's totally okay. අපිට time තියෙනවා හොයාගන්න. hobbies කිව්වම අපිට ඔළුවට එකපාරටම එන්නේ මොනවා හරි සල්ලි වියදම් කරලා කරන්න ඕන දේවල් නේ. නමුත් ඇත්තටම hobbies වලක ගොඩාක් තියෙනවා. ඔයාලට පුළුවන් එක්ක physical hobbies such as dancing, sports මොනවා හරි ඒ වගේ දෙයක් කරන්න. ඔයාට පුළුවන් creative මොනවා හරි hobbies drawing, designing, painting මොනවා හරි ඒ වගේ creativity ඔයාගේ වැඩි දියුණු කරගන්න සහ ඔයාට සතුටු කරවන්න යොදා ගන්න. අපිට පුළුවන් තව intellectual hobbies ඇති කරගන්න. මොනවා හරි reading, writing, මොනවා හරි blog articles writing මොනවා හරි even අලුත් language එකක් ඉගෙන ගන්න එක. මොනවා හරි මේ intellectual side එක hobbies එක හොයාගන්න පුළුවන්. social hobbies ඇති කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ hosting events මොනවා හරි මිනිස්සුත් එක්ක කරන්න පුළුවන් දේවල්. volunteering කරන්න පුළුවන්. ඒ වගේම තමයි digital hobbies දැන් තියෙනවා අපිට. ඕනනම් content creation කරන්න පුළුවන්. මේවත් එක්ක අපේ creativity එළියට දාන්න පුළුවන් සහ අපිට අපිම වගේ like minded people හොයාගන්න පුළුවන්. even YouTube videos. ඔයා කැමති මොකක් හරි ආස topics තියෙනවා නම් ඔයා ගැන කතා කරද්දී ඒ වගේ topics වලට ආස කට්ටිය හොයාගන්න පුළුවන්. මම YouTube channel එක පටන් ගත්තත් හරි මට ගොඩාක් හම්බුණා. මං වගේම හිතන තවත් especially girls ලා ගොඩාරියා. ඉතින් මේ වගේ දේවල් වලින් තමන් කැමති දේවල් කරද්දී connect වෙන්නත් පුළුවන් අනිත් ඒවත් එක. so දැන් මං කිව්වා වගේ එක types තියෙනවා මේම hobbies වලට. එතකොට මේවා සමහරවිට ඔක්කොම combine වෙලත් යනවා එකට. තේරුම් ගන්න දෙයක් තමයි hobbies කියන්නේ එක ලක්ෂණ එකක් නෙමෙයි. ඒක අර ඔයා හැමදේම ඉවර වෙන්න ඕනේ නෑ. ඔයාට hobby එකක් ගන්න. ඔයාට ඔයාගේ දැන් යන ලයිෆ් එකේ යන දේවල් තියෙනවානේ. ඒ අතරත් දැන් හිතන්න ඔයාට මේ වෙලාවේ ප්‍රයිවටයිස් කරන්න බෑ නම් සල්ලි මොනවා හරි යොදාගෙන නැතුව කරන්න පුළුවන් hobbies හොයාගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ තමන්ට දැන් හිතන්න ඔයා වෙන රටක තනියම නම් ඉන්නේ. එතකොට ඔයාට social මොනවා හරි hobbies ඇති කරගන්නකොට ඔයාට මිනිස්සුත් එක්ක connect වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ තනිකම නැති වෙනවා නෙමෙයි අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ hobbies තියෙන එක ඇත්තටම වටිනවා ජීවිතේට. ඉස්සලා කිව්වා මේක beneficial වෙන්න ඕනේ නෑ. profit ලැබෙන්න ඕනේ නෑ. නමුත් ඔයා දන්නවද long term යද්දී ඔයාට ඇත්තට මේකෙන් profit ලැබෙන්නත් ඉඩ තියෙනවා. for example මම අවුරුදු කිහිපයකට කලින් content create කරන්න ගත්තා hobby එකක් විදියට. මම යන තැන වීඩියෝ කරනවා එනේ මේ වගේ දේවල් අර digital diary එකක් වගේ මම ආස වෙලා හිටිය කරන්න. දැන් එතකොට මට ඒකත් උදව් වුණා මට marketing job එකක් ලබා ගන්න. මොකද ඒ අර තමන් දන්න hobbies තමන් truly ආස දේවල් සහ truly enjoy කරන දේවල් සමහරට ඒක ඇත්තටම long term යද්දි මොකක් හරි income එකක් ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. side hustle එකක් වෙන්න පුළුවන් නේ. ඒක හින්දා පුළුවන් තරම් අපි try කරමු අපි මේ especially young කාලේ මොනවද තමන් කැමති මොනවද තමන්ගේ ආස දේවල් සමහරට ඔයාගේ life partner ඉන්නේ කොහේ හරි මොකක් හරි hobby එක වෙන්න පුළුවන්. you know ඒක හින්දා අපි එළියට බහිමු මේ වෙලේම phone එකත් එක්කම නැතුව. so මට මේක තමයි කියන්න ඕනේ. අපි අපිට පුළුවන් තරම් life එකට colors add කරගන්න බලමු. එතකොට
මොකක් හරි එක දෙයක් නැති වුණොත් අපේ ජීවිතේ එතකොට ඔයාව වැටෙන්නේ නැහැ 100%. මොකද ඔයාට ඔයාගේ ලයිෆ් එකේ ගොඩක් දේවල් තියෙනවා. තව ඔයාව කලර්ෆුල් කරන්න පුළුවන් දේවල් නේ. So yeah මේක පොඩි වීඩියෝ එකක්. මම හිතනවා මේක පොඩ්ඩක් හරි ඔයාව ඉන්ස්පයර් කරන්න ඇති කියලා. හොබි එකක් හොයාගන්න. ඉතින් මට කියන්න ඔයාට හොබි එකක් තියෙනවා නම් ඔයාගේ මොකක්ද ඒ හොබි එක කියලා. So yeah අපි මේ වගේ වීඩියෝස් වලින් පස්සේ හම්බෙමු. Bye bye.